Facebook වලින් දවසකට $500ක් හොයන්න පුළුවන් කියන කතාව අහලා තියෙනවද? අන්තර්ජාලය පුරාම මේ පොරොන්දුව පැතිරිලා යනවා. ඒ කියන්නේ මේක හැත්තටම කරන්න පුරුවන් දෙයක්ද? නැත්නම් තවත් එක මිත්‍යාවක් විතරද? අපි අද මේ ගැන ටිකක් ගැඹුරින් හොයලා බලමු. හොඳයි. මේ මුළු කතාවම පටන් ගන්නේ මෙන්න මේ පොරොන්දුවත් එක්ක. Reddit පරිශීලකයෙක් කියන විදිහක YouTube නිර්මාණකරුවන් විශාල පිරිසක් දවසකට $500ක් දක්වා උපයන්න Facebook පාවිච්චි කරන හැටි කියලා දෙනවා. මේක ඇහුවම හරිම ආකර්ශනීයයි නේද? ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේක ඇත්තටම කරන්න පුළුවන්ද කියන එකයි. ඉතින් මේ කියන ලේසි මුදල් සූත්‍රය මොකද්ද? ඔන්ලයින් ඉන්න ගොඩක් ගුරුවරු කියන විදියට ඒක හරිම සරලයි වගේ තමයි පේන්නේ. පියවර 5යි තියෙන්නේ. AI එකෙන් කන්ටෙන්ට් හදනවා, Facebook එකේ දානවා, සල්ලි එනවා. ඇත්තටම මේක මෙච්චර ලේසි දෙයක්ද? හරි, මේ විශ්ලේෂණයේදී අපි මුලින්ම මේ $500 සිහිනය ඇත්තටම මොකක්ද කියලා පරීක්ෂා කරලා බලමු. ඊට පස්සේ ඇත්තටම වැඩ කරන ක්‍රම මොනවද? මුදල් හොයනකොට එන අභියෝග සහ මේ හැමදේම පිටිපස්සෙන් ඉන්නම් පාලනය කරන Facebook ඇල්ගොරිතමය ගැන කතා කරමු. හොඳයි, දැන් අපි සිහින ලෝකෙන් පොඩ්ඩකට එළියට ඇවිත් ඇත්ත ලෝකෙ මොකද උනේ කියලා බලමු. කෙනෙක් ඇත්තටම අර AI සූත්‍රය අරගෙන පරීක්ෂා කරලා බැලුවා. ඒකේ ප්‍රතිඵල ඒවනම් ටිකක් පුදුම හිතන විදිහේවා. ඉතින් දවස් 7ක් දිගටම ඈවලින් හදපු පෝස්ට් දැම්මට පස්සේ මේ පේජ් එක කොච්චර පිරිසක් අතරට ගියා කියලාද හිතන්නේ? 10 ගාණක්? අඩුම තරමේ 100 ගාණක්වත් නෑ. දෙන්නයි. ඔව්, හරියටම ඇහුනේ. මුළු රීච් එක, ඒ කියන්නේ මේ පෝස්ට් දැකලා තියෙන්නේ දෙන්නෙක් විතරයි. ඉතින් මේ අත්හදා බැලීම කරපු කෙනාගේ අවසාන නිගමනය මොකද්ද? එයා ඒක වචන දෙකකින් සාරාංශගත කළා. සම්පූර්ණ බොරුවක්. එතකොට මෙතන ඇත්තම විකිනන්නේ මොකක්ද? මෙන්න රහස. මේ ගුරුවරු කියන අය විකුණන්නේ සාර්ථක වීමේ ක්‍රම නෙවෙයි. එයාලා විකුණන්නේ ඒ සාර්ථකත්වය ගැන තියෙන සිහිනය. ඒ සිහිනය විකුණලා තමයි එයාලා ඇත්තටම සල්ලි හොයන්නේ. එහෙනම් ලේසි පාර වැහුණනම් ඇත්ත පාර මොකද්ද? Facebook එකේ ඇත්තටම පිරිසක් එකතු කරගන්න නම් මොනවද කරන්න ඕනේ? අපි බලමු මේ ශාස්ත්‍රීය විශේෂඥයෝ කියන්නේ මොනවද කියලා. Hootsuite වගේ සමාජ මාධ්‍ය විශේෂඥ ආයතන වලට අනුව රහස තියෙන්නේ එක දෙයකයි වටිනාකමක් එකතු කරන්න එක. මිනිස්සුන්ට යමක් උගන්වන්න, එයාලගේ ඉන්ස්පයර් කරන්න, එයාලගේ අවශ්‍යතාවන වද කීද තේරුම් ගන්න සැබෑ සම්බන්ධයක් ගොඩනගන්නේ එතනින් තමයි. engagement bait කියන දේ ගැන අහලා තියෙනවද? ඒ කියන්නේ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා කෙලින්ම ඉල්ලන පෝස්ට්. අර ලේසි ක්‍රමවල මේවා බහුලව පාවිච්චි වුණාට Facebook ඇල්ගොරිතමය නිර්මාණය කරලා තියෙන්නේ මේ වගේ කන්ටෙන්ට් හඳුනාගෙන ඒවයි රීච් එක අඩු කරන්නයි. හරි, හිතමුකෝ හොඳ කන්ටෙන්ට් හදනවා, එන්ගේජ්මන්ට් එකත් හොඳට තියෙනවා කියන. ඊළඟට මොකන්ද? සල්ලි ලැබෙන්නේ කොහොමද? මෙන්න මේක තමයි ගොඩක් අය නොකියන ඇත්ත. Facebook එකෙන් සල්ලි හොයන එකට කෙලින් සරල පාරක් නැහැ. මෙන්න ගොඩක් අර ගුරුවරු මගහරින ලොකුම කාරණේ. ෆලෝවර්ස්ලා 10000ක් හිටියත් Facebook බෝනස් ප්‍රෝග්‍රෑම් එකෙන් සල්ලි ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? මොකද ඒක invite only ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ Facebook එකකින්ම විශේෂයෙන් ආරාධනාවක් එනකම් ඒකට සම්බන්ධ වෙන්න බෑ. ගුරුවරු කියන්නේ ෆලෝවර්ස්ලා නිකම්ම එයි කියලයි. ඒත් ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. Reddit වල සාර්ථක වුණු නිර්මාණකරුවෙක් කියන විදිහට එයාලා මුලින්ම ප්‍රේක්ෂක පිරිසක් හදාගන්න ඇඩ්ස් වලට සල්ලි වියදම් කරනවා. සමහරු $10,000 ගණන් වියදම් කරලා පස්සේ ඒ වියදම් කරපු මුදල වගේ දෙගුණයක් ආදායම් විදියට ගන්නවා. තවත් කෙනෙක් කියනවා ෆලෝවර්ස්ලා ගාන ගැන හිතන්නම එපා කියලා. එයාගේ උපක්‍රමය මොකක්ද? ලොකු Facebook groups හොයාගෙන ඒ group එකේ ඉන්න අයට අදාළ වෙන content post කරන එක. එහෙම කරාම post එක දකින්න පිරිස, ඒ කියන්නේ impressions එක පාරට මහසූසට යනවා. ඉතින් ඇයි සමහර post මිලියන ගණන් අය දකිද්දි අනිත්‍යව කවුරුත් දකින්නේ නැත්තේ? ඒකට හේතුව තමයි Facebook එකේ black box එක. ඒ කියන්නේ ඇල්ගොරිතමය. අපි ගැන ඒක ඇතුළට ගිහින් බලමු ඒක වැඩ කරන්නේ කොහොමද කියලා. නීති කඩ කිරීමේ ප්‍රතිපිපාක මොනවද? ඇත්තටම ඇල්ගොරිතමේ නිර්මාණය කරලා තියෙන්නේ engagement bait වගේ අඩු ගුණාත්මක post හඳුනාගෙන ඒවයි ව්‍යාප්තිය අඩු කරන්න. මෙන්න මේ මෙටා සමාගමේම රූප සටහනින් ඒක පැහැදිලිවම පේනවා. Facebook එකේ රෑන්කින් කියන්නේ මොකද්ද? හිතන්න ඒකේ අපේ පුද්ගලික පත්තර කතුවරයා වගේ කියලා. එයාට post 10 ගාණක් ලැබුණත් එයා අපේ news feed එකේ පෙන්වන්න තෝරගන්නේ අපි වැඩියෙන්ම කැමති වෙයි කියලා හිතන ටික විතරයි. ඉතින් මේ රෑන්කින් process එක සිද්ධ වෙන්නේ කොහොමද? ඒකට පියවර 4ක් තියෙනවා. එක inventory. ඒ කියන්නේ පෙන්වන්න පුළුවන් හැම post එකක්ම එක තැනකට ගන්නවා. 2 signals. මෙතනදී තමයි කෙනෙක් කවුද කැමති මොනවටද වගේ දත්ත 10 ගණනක් බලන්නේ. 3 predictions.
අර දත්ත පාවිච්චි කරලා මේ පෝස්ට් එකට කෙනෙක් කැමති වෙයිද කියලා අනුමාන කරනවා. 4 ස්කෝර්. අන්තිමට හැම පෝස්ට් එකකටම ලකුණක් දීලා වැඩිම ලකුණු තියෙන ඒවා අපිට පෙන්වන්නවා. අර කලින් කිව්ව සිග්නල්ස් කියන්නේ අපේ හැසිරීම. අපි ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන හැමදේම. ස්කෝර් එක කියන්නේ ඒ සිග්නල්ස් මත පදනම්ව Facebook එක දෙන අවසාන ලකුණ. ඒ ලකුණ වැඩි වෙන්න අපේ පෝස්ට් එක තවත් වැඩි දෙනෙක් දකිනවා. මෙන්න තීරණාත්මකම කාරණය. ඇල්ගොරිතම් මේ සම්පූර්ණ ඉලක්කයම වෙන්නේ ඉක්මනින් පෝස්ට් වීමේ යෝජනා ක්‍රමවලින් හදන කිසිම වටිනාකමක් නැති කන්ටෙන්ට් හයින් කරලා දාන එකයි. ඒ වෙනුවට මිනිසුන්ට ඇත්තටම වටිනා අව්‍යාජ දේවල් ඉහළට ගේන එක තමයි ඒකේ අරමුණ. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ නිර්මාණකරුවෙක් විදිහට අපේ ඉස්සරහා තියෙන තේරීම මොකක්ද? මේක තමයි හැම නිර්මාණකරුවෙක්ම මොහොන දෙන ප්‍රධාන උබතු කෝටිකය. ඉතින් අපි ඉගෙනගත්ත පාඩම් මොනවද? 1. AI වලින් ලේසි මුදල් හොයන එක මිත්‍යාවක්. 2. ඇත්ත වර්ධනයක් ඕන නම් වටිනාකමක් දෙන කන්ටෙන්ට් හදන්නම ඕන. 3. මුදල් ලැබීම සංකීර්ණයි. ඒකද යම් ආයෝජනයක් අවශ්‍ය වෙන්න පුළුවන්. 4. සාර්ථක වෙන්න නම් සිස්ටම් එක රවට්ටන්න හදන්න එක නෙමෙයි. ඒක තේරුම් අරගෙන වැඩ කරන එකයි කරන්න ඕන. ඉතින් අවසාන ප්‍රශ්නේ මේකයි. ඉලක්කය ඇත්තටම ප්‍රේක්ෂකයන් එක්ක අව්‍යාජ සම්බන්ධයක් ගොඩනගා ගන්න එකද? එහෙම නැත්නම් සිස්ටම් එකේ කීතේ බිඳලා සල්ලි හොයන එක විතරද? මේ දෙකෙන් එකක් තෝරා ගැනීම අපේ මුළු ගමනම තීරණය කරන්න පුළුවන්. Subscribe to my channel.